තෙරුවන් සරණයි. ඔයාට තියෙන දේවල් ගැන අතෘප්තිමත් වෙලා ඔයාට නැති දේවල් ගැනම නිතර නිතර හිතා දුක් වෙන කෙනෙක්ද? එහෙනම් මේ කතාව අද ඔයාට. එක ගහක කපුටෙක් හිටියා. මේ කපුටා නිතරම කල්පනා කරනවා මම කළු පාටයි. මට කවුරුත් ආදරේ නැහැ. මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම කුරුල්ලා මම. මේ විදිහට හිතා අඬා ඉන්නකොට ගහ පල්ලෙහා භාවනා කර ඉන්න භික්ෂුන් වහන්සේ නමකගේ ඇඟට අර අඬනකොට කඳුළු බිඳුවක් වැටෙනවා. මේ වෙලාවේ භාවනාවෙන් අවදි වෙලා භික්ෂුන් වහන්සේ අහනවා මේ ගහ උඩට වෙලා අඬා ඉන්නේ කවුද කියලා. ඒ වෙලාවේදී ගහ උඩින් අර කුරුල්ලා පල්ලෙහාට ඇවිල්ලා කියනවා මමයි භික්ෂුන් වහන්සේ මමයි අඬා හිටියේ. ඒ වෙලාවේ කියනවා ඇයි ඔයා අඬන්නේ? මොකද ඔයාට අඬන්න තියෙන ප්‍රශ්නේ? මම කළු පාටයි. මට කවුරුත් ආදරේ නැහැ. ගිරවා, මොනරා, හංසයා වගේ සත්තුන්ට තියෙන ආදරය කරුණාව මට කවුරුත්ම නැහැ. අඩුම මට ආහාර ටිකක්වත් කවුරුත් දෙන්න කැමති නැහැ. මම දැක්කහම ගල් ගහලා එළවෙනවා. ඉතින් මට හිතෙන්නේ හාමුදුරුවනේ මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම කුරුල්ලා මම කියලා. ඒ වෙලාවේ හාමුදුරුවෝ හරි අපූර්ව උත්තරයක් දෙනවා. හාමුදුරුවෝ කියනවා මම මැජික් කාරයෙක්. මට පුළුවන් ඔයා ගිරවෙක් කරන්න. ඔයා කැමති නම් මොනරෙක් කරන්නත් පුළුවන්. ඔයාට ඕනි නම් හංසෙක් වුණත් කරන්න මට හැකියාවක් තියෙනවා. ඒ වෙලාවේ කපුටට අලුත් පණක් ආවා වගේ දැනිලා ඒ වෙලාවේ හරීම සතුටින් ඉපිරිලා යනවා. ඒ වෙලාවේ හාමුදුරුවෝ කියනවා නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා. ආයෙත් කුතුහලයට ආපු කපුට අහනවා මොකද්ද ඔබ වහන්සේගේ කුතුහලය කියලා. මේ වෙලාවේ කියනවා ඔයාට මම ඔයා කැමති ප්‍රතිරූපය ලබා දෙන්නේ එක දෙයක් කරොත් විතරයි. එහෙනම් ඒ වෙලාවේ කියනවා ඔයා මොකටද ඔබ වහන්සේ මොකද්ද මගෙන් අහන කාරණාව කියලා. ඔයා වෙන්න කැමති ගිරවෙක් නම් ඔයා ගිරවගාවට ගිහින් අහන්න ඕන ඔයා සතුටෙන්ද ඉන්නේ කියලා. ඒ වෙලාවේ ඒ තමන්ට ගිරවෙක් වෙන්න තියෙන දැඩි ආශාව නිසාම එක පයෙන්ම කපුට කැමති වෙලා හොඳයි මම ගිරවගෙන් අහලා එන්නම් ඔයා සතුටෙන්ද ඉන්නේ කියලා. හොඳයි ඊට පස්සේ මේ කපුටා ඉස්සෙල්ලාම ගිරවෙක් ගාවට ගියා. මේ ගිරව ගාවට ගිහින් ආවට පස්සේ කියනවා ගිරවගෙන් ගිහින් අහනවා ගිරවෝ මම හිතන්නේ මේ ලෝකේ සතුටින්ම ඉන්න සත්වයා ඔයා සතුටින්ද ඉන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා ගිරවා ටිකක් දිග හුස්මකුත් හෙලලා මම ටිකක් මට සතුටු වෙන්න නම් කාරණාවක් නැහැ. මාව කූඩු කරලා තියෙන්නේ. මම නිතරම බයෙන් ඉන්නේ වෙන මිනිස්සු ඇවිල්ලා මාව අල්ලලා කූඩු කරයි කියලා. මගේ අනිත් අය කූඩු කරලා ඉන්නේ. ඉතින් මාව හුරුතලයට ඇති කරන්නේ ඒ අය නිතරම මිනිස්සු මාව අල්ලනවා. ඒ නිසා මම බයෙන් ඉන්නේ. මගේ ඇති සතුටක් නැහැ කියලා. ඒ වෙලාවේ කපුටට තේරෙනවා ගිරවනම් එච්චර සතුටකින් නෙමෙයි යාට ලැබිලා තියෙන රූපය ගැන ඉන්නේ කියලා. ඊට පස්සේ අහනවා එහෙනම් ඔයා හිතන්නේ කවුද සතුටින්ම ඉන්නේ? මම නම් හිතන්නේ හංසයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්නේ. ඒ වෙලාවේදී කපුට යනවා හංසයා ගාවට. හංසයා ගාවට ගිහින් අහනවා හංසයෝ ඔයා සතුටින්ද ඉන්නේ? ඒ වෙලාවේ හංසයාත් අර ගිරව වගේම දිග හුස්මක් පහළට දාලා කියනවා නෑ මට තියෙන්නේ එක පාටයි. මට තියෙන්නේ සුදු පාට විතරයි. මට මේ වතුර විතරයි උරුම. මට අහසේ පියාඹන්න බැහැ නිදහසේ. මම හිතන්නේ මම සතුටින් නෙමෙයි ඉන්නේ. මම නිතරම දුකින් ඉන්නේ. ඒ වෙලාවේ කියනවා එහෙනම් ඔයත් සතුටින් නෙමෙයි නම් ඉන්නේ. කවුද මේ ලෝකේ වැඩිම සතුටින් ඉන්නේ? ඒ වෙලාවේ හංසයා උත්තරයක් දෙනවා මම හිතන්නේ මේ ලෝකේ වැඩිම සතුටින් ඉන්නේ මොනරා. මොනරා තමයි මේ ලෝකේ වැඩිම සතුටින් ඉන්නේ. ඒ වෙලාවේ කපුටට හිතෙනවා හොඳයි. එහෙනම් මම මොනරා ගාවට ගිහින් අහනවා මේ ඔබ සතුටින්ද ඉන්නේ කියලා. අනිත් අයගෙන් ඇහුවා වගේම මොනරාගෙනුත් අහනකොට මොනරා කියනවා අනේ නැහැ. මම දුකින් ඉන්නේ. ඔයාට පේනවනේ දැනටමත් මාව වඩ කරගෙන මිනිස්සු. ඒ එක තැනක මේ මොනරා සත්තුවත් එක හිර කරලා ඉන්නේ.
ඉතින් මේ මිනිස්සුන්ට පේන්න. ඉතින් කියනවා මේ මිනිස්සු දවසේ පැය ගාණක්ම මගේ නටන නැටුම් දිහා මගේ පාට දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා මට මගේ නිදහසේ ආහාරයක්වත් ගන්න බැහැ. මට ලස්සන පිහාටු තියෙන බව ඇත්ත. හැබැයි මේ ලෝකේ සතුටින්ම ඉන්නේ නම් මම නෙමෙයි. ඒ විදිහට මොනරා කියනවා. ඒ වෙලාවේ කපුට ආපහු කල්පනා කරනවා එහෙනම් ඔයා හිතන විදිහට ඔයා අවාසනාවන්තයි නම් ඔයා සතුටින් නෙමෙයි නම් ඉන්නේ. මේ ලෝකේ සතුටින්ම ඉන්නේ කවුද? මම දකින විදිහට සතුටින්ම ඉන්නේ කපුටා. එහෙම නැත්නම් ඔයා. ඒ වෙලාවේ විශ්මයෙන් වගේ කපුටා මොනරා දිහා බලනවා. ඇයි ඔයා එහෙම කියන්නේ? අපි වගේ කූඩු කරලා නෑ ඔයා. ඔයාට හිතෙන ඕන තැනක පියාඹන්න පුළුවන්. හිතෙන ඕනම කෑමක් ඔයාට කන්න පුළුවන්. ඒ හින්දා මම හිතන්නේ මේ ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්නේ කපුටෝ ඔයා කියලා. ඒ වෙලාවේ කපුටට ලොකු සතුටක් දැනෙනවා. මොකද මේ ලෝකේ සතුටින්ම ඉන්න සත්වයා එයා කියලා දැනගත්තාම එයාට ඉතින් ලොකු සතුටුයිනේ. ඉතින් ඒ වෙලාවේ ආපහු අර හාමුදුරුවෝ ගාවට පියාඹලා යනවා. ගිහිල්ලා කියනවා මට වැරදීමක් වුණේ හාමුදුරනේ. ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි මට මේ විදිහට තේරුම් කරලා දුන්නට. මට වෙන රූප ඕනේ නැහැ. මට මේ ලැබිච්ච රූපය ඉතාමත් වටිනවා. මම තමයි මේ ලෝකේ ඉන්න සතුටින් ඉන්න කුරුල්ලා. එහෙම කියලා හාමුදුරන්ට උත්තර දීලා ආපහු ඈතට පියාඹලා ගිහින් සතුටෙන් ජීවත් වුණා. මේකෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. ඔයාට නැති දේවල් ගැන ඔයා නිතරම දුක් වෙනවා නම් ඔයාට තියෙන දේවල් ගැන ඔයා නිතරම සතුටෙන් නෙමෙයි නම් ඉන්නේ. ඔයාට කොච්චර කොයිම දේවල් ලැබුණත් ඔයාට ඇතිවීමක් නම් නැහැ. ඔයාට අද සල්ලි මිටියක් හම්බුණත් ඔයාට හෙට ඒ සල්ලි මිටිය මදි වෙනවා. ඒකයි මේකේ ඇත්ත. ඒ නිසා ඔයාට අද තියෙන දේවල් ගැන ඔයා නිතරම සතුටින් ඉන්න. ඔයා ඒ දේවල් ගැන තෘප්තිමත් වෙන්න. අනිත් අයට ලැබිච්ච දේවල් ගැන දුක් වෙවි, Tamanට නොලැබිච්ච දේවල් ගැන දුක් වෙවි ජීවත් වෙනවට වැඩිය අද ඔයාට තියෙන දේවල්, අද ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන ඔයා හිතලා ඔයා සතුටු වෙනවා නම් ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් වාසනාවන්ත කෙනෙක් තමයි ඔයා. එහෙනම් අද ඉඳන් ඔයාට ලැබුණ දේවල් ගැන නිතරම සතුටු වෙලා ජීවිතය ලස්සනට ගත කරන්න. සුබ දවසක්.